ආයුබෝවන් මිනික් ස්විස් පුවත් ප්‍රකාශය මැද පෙරදිග මූදු කලාපයෙන් අතිශය භයානක විදෙස් පුවතක් වාර්තා වෙනවා. ඔවුන් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට යාමේදී නෞකා දෙකක් බෝම්බවලට හසුවීම් පුපුරා ගොස් ඇති බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සඳහන් කරනවා. ඉදින්දී එක් නෞකාවක් ඔමානයේ කුන්සාල් ගම්මානයට කිලෝමීටර් 15ක් වයම දිසින් යාත්‍රා කරමින් තිබියදී මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇති බවයි ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසන්නේ. මෙම ප්‍රහාරය හේතුවෙන් අදාළ නෞකාවේ ඇති වූ දරුණු ගින්න පාලනය කිරීමට නොහැකිවීම නිසා වහාම ක්‍රියාත්මක ඕමාන බලධාරීන් නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය ආරක්ෂිතව මුදා ගැනීමට කටයුතු කර තිබෙනවා. තවත් මෙවැනි උණුසුම් පුවත් ඉදිරියටත් දැනගන්න රැඳී සිටින්න නෙක්ස්වර්ස් සමගින්